සොසේජ් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට ලොකු චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ වගේ පේන ඇති ඔයාලට මේ ඒ තව කොච්චර ගොඩක් කොට් එක ඉතුරු වෙලා තියෙනවද කියලා සාමාන්‍යයෙන් හොඳට 3 දෙනෙකුට විතර කන්න පුළුවන් සයිස් එකකට මෙයාලා දෙනවා මම හිතන්නේ. ඔන්න ඉතින් අදත් අඩිය හැමෝම පිළිගන්නවා. ඉතින් අදත් කෑම මේසේ නෙවෙයි ඉන්නේ. අදත් අඩිය පොඩ්ඩක් එළියට ආවා. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර මයිලගස් හන්දියට. මයිලගස් හන්දියට අද මම ආවේ මිස්ටර් රයිස් බ්‍රෑන්ඩ් එකෙන් අලුතෙන් අවුට්ලට් එකක් ඕපන් කරලා තියෙනවා මයිලගස් හන්දියේ. ඉතින් ස්පෙෂලි මම ආවේ මේ මයිලගස් හන්දියේ තියෙන අවුට්ලට් එකේ එයාලගේ ස්පෙෂල් පොට් රයිස් එකක් යනවා. අන්නේ පොට් රයිස් එකේ රස බලන්න තමයි අඩිය දාවේ. ඉතින් මම ඕඩර් එකක් දැම්මා. මේ පැත්තේ මට පේනවා ඕඩර් එක රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. මගේ පොට් රයිස් එක හම්බ වෙනකන් තමයි අඩිය බලන් ඉන්නේ. අපි ඉතින් මේ පොට් රයිස් එක ගෙදර අරන් ගිහිල්ලා මොන වගේද මේකේ රස කියලා බලමු. ඔන්න ඉතින් මම කෑම එකත් අරගෙන ගෙදරට ආවා. ඉතින් අද ගෙනාවේ මම අර කලින් කිව්වා වගේ මිස්ටර් රයිස් බ්‍රෑන්ඩ් එකේ මයිලගස් හන්දියේ විතරක් තියෙන ස්පෙෂල් පොට් රයිස් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට පොට් රයිස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා පේනවා ලොකු පෝෂන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ පොට් එක තමයි මේක ඉන්නේ. පේනවා ඇති මම මේක තව උඩ කව එක අයින් කරගෙන නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ පෙනුමක් තමයි මේක පිටින් තියෙන්නේ අපිට. ඉතින් මෙන්න මේ පොට් රයිස් එකත් එක්ක අපිට මෙන්න මේ විදිහට චිලි පේස්ට් එකක් හම්බුණා. ඒ වගේම මෙන්න මේ වගේ ග්‍රේවි එකකුත් අපිට හම්බුණා. ඉතින් හොඳ සුවඳකුත් එනවා මම කලින් කිව්වත් වගේ. ඉතින් අපි මේක වැඩි කතා කරන්නේ නැතුව මෙන්න මේ උඩ තියෙන කව එක අයින් කරන් බලමු. අපිට පිටින් පේනවා මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. අයින් කරගෙන බලමු ඉතින් මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපිට මේක ගන්න චුට්ටක් වෙලා ගියා ඇත්තටම මොකද ටිකක් බිසි එතන තිබ්බේ. අපිට මෙයාලගේ පොට් රයිස් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේකට අපිට හම්බෙලා තියෙන දේවල් ගැන කිව්වොත් එහෙනම් මේ විදිහට ලොකු පෝෂන් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන මේ මම හිතන්නේ මේක මම කලින් දරුවනේ ඔය නල්ල වලින් හරි මේ මොකද්ද කියලා අත්‍තරම හිතා ගන්න ඔයක්. ඒක අලවලින් හදලා තියෙන හැබැයි ඇත්තටම රසයි ඒක. මේ විදිහට ලුණු සම්බෝලයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට ලොකු චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් තියෙනවා. සොසේජ් දෙකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ඔම්ලට් එකක් හම්බෙලා තියෙනවා ලොකුම ලොකු. ඉතින් මේක හොඳ සුවඳකුත් එනවා. අපි වැඩි කතා කරන්නේ නැතුව මේකේ රසත් බලමු මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මිස්ටර් රයිස් බ්‍රෑන්ඩ් මයිලගස් හන්දිය අවුට්ලට් එකේ පොට් රයිස් එක අපිට බලා ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් මේක මෙන්න මේ විදිහට අලවලින් හදපු මොකක් හරි එකක් තියෙනවා. ඒකේ නම නම් මම දන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේකේ ලුණු සම්බෝලයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම සොසේජ් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට ලොකු චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔම්ලට් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ලොකු පෝෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක 2 person පෝෂන් එකක් විදිහට තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකට අපිට චිලි පේස්ට් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ග්‍රේවි පැකට් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ලොකු පෝෂන් එකක් තමයි අපිට මිස්ටර් රයිස් බ්‍රෑන්ඩ් එකේ පොට් රයිස් එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේකේ තියාගෙන පොට් එකේ තියාගෙන අපිට කන්න බැරි තරම් ලොකුවට මේ පෝෂන් එක තියෙනවා. ඉතින් ඒ හින්දා මම ප්ලේට් එකක් ගෙනාවා. අපි මේක මේ ප්ලේට් එකට දාගෙන මේකේ රස බලමු. ඉතින් මෙන්න මේ විදිහට සොසේජ් දෙකක් හම්බෙලා තියෙනවා. මේක මම හිතන්නේ 2 person පෝෂන් එකක්. සොසේජ් දෙකයි. ඉතින් ඔයාලා පේන ඇති හොඳ චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් හම්බෙලා තියෙන්නේ. අපි මේ දෙකක් තියාගමු මේ ප්ලේට් එකකින්. මෙන්න මේ විදිහේ ලොකු චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහේ එග් එකක් අපිට හම්බෙලා තියෙන ඔම්ලට් එකක්. ඉතින් අපිට මේ ලුණු සම්බෝල හම්බෙලා තියෙනවා මේ පැත්තේ. ඊට අමතරව මෙන්න මේ විදිහට අල වලින් ඒකේ අල තියෙනවා, මෂ්රූම් තියෙනවා, හැමදේම තියෙනවා හැබැයි. ඒ මම ඉස්සලා කෑල්ලක් කාලා බලුවා. ඇත්තට මේක මේ අමුතු ටේස්ට් එකක් තියෙන එක රසයි. මම හිතන්නේ මේ මොකක් හරි ක්‍රමේ නයි කොච්චිත් දාලා තියෙනවා. ඉතින් මම මේකේ මේ ටික මේකට දාගත්තා. අපි මේකට රයිස් ටිකකුත් දාගමු. මේක කීරිසම්බා මේ හාල් වලින් තමයි හදලා තියෙන රයිස් එක. ඉතින් මේකේ මේ සෑහෙන ගොඩක් තියෙනවා මේ පෝෂන් එකේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ටික ඔක්කොම මෙන්න මේ වගේ ප්ලේට් එකකට දාගත්තා. ඔයාලට පේනවා ඇති කොහොමද මේක කියලා. ඉතින් ඇත්තටම හොඳ සුවඳක් එනවා, හොඳ පෙනුමක් තියෙනවා.
ඉතින් අපිට මේකේ රස තමයි බලන්න තියෙන්නේ. අපි මේකේ රසත් බලමු. මම මේක ඉස්සලා පොඩි කෑල්ලක් ඇත්තට මේක අමුතු ටේස්ට් එකක් තියෙනවා මේ අලේගේ. මේ වගේ දෙයක මේ නොදැකපු දෙයක් තමයි මේ විදිහට අල එකක් තියෙන. ඇත්තටම ඒක අමුතු ටේස්ට් එකක් තියෙනවා මා රසයි ඒක. ඉතින් අපි රයිස් එක මේ ස්පෙෂලි මේ එකක් අමතක වුණා අපිට මේකට චිලි පේස්ට් එකකුත් හම්බෙලා තිබ්බා. චිලි පේස්ට් එක දාගන්න අමතක වුණා. එන්න මේ විදිහට චිලි පේස්ට් එකකුත් අපිට හම්බෙලා තියෙනවා. ඒකත් මම ඇඩ් කරගත්තා. ඒ වගේම ග්‍රේවි තියෙනවා. අපි ග්‍රේවි එක පස්සේ ඇඩ් කරගමු. මේ ටිකේ රස බලලා ඉවරලා. ඉතින් මම මේකට මුලින්ම මේ මුකුත් නැතුව අපි මේ රයිස් එක බලමු. මේ රයිස් එකේ මේ විදිහට හොඳ වෙනුවක් තියෙනවා. කීරි සම්පා ආල් වලින් තමයි හදලා තියෙන්නේ. රයිස් එක විතරක් මේ නිකන් කන්න පුළුවන් සයිස් එකේ තියෙනවා. ඇත්තට මේ තරම් මේක හොඳට ෆ්‍රයි කරලා තියෙනවා මෙයාලා. හොඳට ෆ්‍රයි කරලා තියෙනවා. රයිස් එක උනත් නිකන් කන්න පුළුවන්. ඉතින් අපි මේ ටික ඔක්කොම මික්ස් කරගෙන මේකේ මොන වගේ ටේස්ට් එකක් එනවද කියලා බලමු දැන්. ඉතින් මෙන්න මේ විදිහට මම විතර පොඩ්ඩක් ගත්තා. මෙන්න මේ අලේගෙම පොඩ්ඩක් දා ගන්නවා. ඒ වගේම මෙන්න මේ ලුණු සම්බෝලයක් තියෙනවා. මේක මේ මිස්ටර් රයිස් තරි මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. මේ ලුණු සම්බෝලය යාලගේ මේ පටන් ගත්ත දවසේ ඉඳන් එදා ඉඳන් එන දෙයක්. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට චිකන් ඩ්‍රම් ස්ටික් දෙකක් හම්බෙලා තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් දාගමු. චිකන් එකත් හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා කියලා පේනවා. චිලි පේස්ට් ටිකක් දාගෙන අපි මේ ටික ඔක්කොම එකට මික්ස් කරගෙන try කරලා බලමු. මේකේ මොන වගේ ටේස්ට් එකක් තියෙද කියලා. අතර මේ ඒ ටික ඔක්කොම මික්ස් වුණාම නේ අමුතුම ටේස්ට් එකක් තියෙනවා. මාර රසක් තියෙන ඇත්තටම. මේ චිලි පේස්ට් එකේ චුට්ටක් සැරගතියකුත් එනවා වෙනමම. ඒ උනාට එහෙම ලොකු මේවා එකක් එන්නේ. ඇත්තටම මේ ටික මික්ස් වුණා මාර රසයි. අපි මේක මේ ග්‍රේවි ටිකුත් ඇඩ් කරගෙන බලමු. ඉතින් මම මේකට ග්‍රේවි ටිකුත් ඇඩ් කරගත්තා. හැබැයි මේ ග්‍රේවි එක ඇඩ් කරනවට වඩා ග්‍රේවි එක නැතුව මේ ටික මික්ස් කරන් කන එකේ මේ අමුතු ටේස්ට් එකක් තියෙනවා. ග්‍රේවි එක ඇඩ් කරාට පස්සේ මේ ග්‍රේවි එකේ රස ටිකක් වෙනමම දැනෙනවා. ග්‍රේවි එක නැතුව අර අනිත් ටික මේකේ මික්ස් කරගෙන කෑවට පස්සේ හොඳ ටේස්ට් එකක් තියෙනවා ඇත්තටම. ග්‍රේවි එකත් එක්ක රසයි අර ග්‍රේවි එකට වඩා අනිත් ටික මික්ස් කරාම මේ අමුතු ටේස්ට් එකක් තියෙනවා. මේක තව දෙයක් ස්පෙයර් කියන්න ඕනේ. ඉතින් මෙයාලගේ මේ මිස්ටර් රයිස් බ්‍රෑන්ඩ් එකේ අවුට්ලට් 3ක් තියෙනවා දැනට. එකක් දහයගම හන්දියේ තියෙනවා. අනිත් එක යාපනයේ හන්දියේ තියෙනවා. අනිත් එක දැන් අලුතෙන් ඕපන් කරලා තියෙනවා මයිලගස් හන්දියේ. ඔක්කොම හන්දි වල තමයි මේක තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට මේ පොට් රයිස් එක ගන්න තියෙන්නේ මයිලගස් හන්දියේ විතරයි. මයිලගස් හන්දියේ අලුතෙන් ඕපන් කරපු අවුට්ලට් එකේ විතරයි මේ පොට් රයිස් එක මෙයාලගේ ගන්න තියෙන්නේ. ඉතින් මේකේ මිල ගැන මම කලින් කිව්වේ නෑ. මිල ගැන කතා කරොත් එහෙම මේක රුපියල් 1000ක් වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ ඉතින්. රුපියල් 1000කට සාමාන්‍ය මේක 2% කියලා දීලා තිබ්බට මේ දැන් මේක මම මේ බෙසෙන්ට බෙදාගත්තා. ඒ වගේ පේනවා ඇති ඔයාලට මේ ඒ තව කොච්චර ගොඩක් කොට් එකේ ඉතුරු වෙලා තියෙනවද කියලා සාමාන්‍යයෙන් හොඳට 3 දෙනෙකුට විතර කන්න පුළුවන් සයිස් එකකට මෙයාලා දෙනවා මම හිතන්නේ. ඒ වගේම රසත් ඇත්තටම හොඳයි. මොකද ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මම හිතන්නේ අපි ගියපු වෙලේ සෑහෙන බිසි තිබ්බේ මේ අපිට මේක ගන්නත් ඇත්තටම ටිකක් වෙලා ගියා. ඔයාලා ගිහිල්ලා පොඩ්ඩක් try කරලා බලන්න. ඇත්තටම මේ හොඳ රසක් තියෙනවා. ඉතින් මීට අමතරව මෙයාලගේ තව ගොඩක් දේවල් තියෙනවා. මේ
මැලක රේදවස්සල ඉඳන් අප ගත්තින රයිසු කොත්තු දෙක් එකට තියෙන එක ඒකත් නම කලින් විඩියකින් කරලා තියෙනවා එඩි අත්තර හොඳ එඩි ඔක්කොට හොන පොට්ටයිසගේ මඩි ඔක්කො මික්න අමුතු ටේස්ට ඇතින වලත් අනිවාරෙන් මිස්රයිස් ග්‍රන්ඩගේ මයිල්ග සන්දී අලු තවට්ලට් එකට ගිහිල්ලා මෙන්න මේ රුපියල් දාහ පොට්‍රයිස් එක ට්‍රයි කල බලන්න ඉතින් මන ඇත්තම රකමෙන් කරනවා ගානටත් ලාබයි ලොකු පෝෂණ එකක් කම්බෙනවා එකට අපිට ගොඩක් දේවල් හම්බෙනවා බලත් අනිවාරෙන් ගිහිල්ලා මිස්රයිස් ග්‍රන්ඩගේ මෙන්න මේ පොට්රයිස් එක ට්‍රයි කල බලන්න හිදි තඩිය මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් අරගෙනෙනවා තරියත් එක්ක තරිය සස්ක්‍රප්ටල් එකතු වෙලා ඉන්න එරන් ඉතින් ගිහින් එන්න